හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට ඔන්න අද මම හදිස්සියේ පොඩි වීඩියෝ එකක් ගෙනාවා. තාම මම වැඩ කර ඉන්නේ. ඒත් මං හිතුවා මේ වීඩියෝ එක මං අරන් එන්න ඕනේ මේක මට වගේම මං වගේ අනිත් අයට ලේසි වෙන දෙයක් කියලා. එහෙනම් අදත් වීඩියෝ එකට යන්න කලින් මතක තියාගන්න මගේ channel එක කලබලෙන් හරි subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අද වීඩියෝ එකේ මම එච්චර පිළිවෙල නැහැ. මම තාම මේ උදේ නැගිට ගමන් ඔයා මං වගේ සතිය දවස් 5 work කරන යුනිවර්සිටි යන මොනවා හරි කරන කෙනෙක් නම් ඔයාලට සෙනසුරාදාට උයන්න කම්මැලි නේද? සතිය දවස් 5ත් මහන්සි වෙලා දවල් වෙනකන් නිදා ගන්න හිතනවා නේද සෙනසුරාදා ඉරිදට? මට නම් සමහර weekends වලට එහෙම හිතෙනවා. එතකොට ආයෙ නැගිටලා පුල් කාලා එළවලු කපලා උයලා එදා දවසත් එහෙම දෙයකට යට කරන්න මට කම්මැලි හිතෙනවා. එතකොට එක්ක මං එළියෙන් කනවා නැත්තම් එළියටත් යන්න කම්මැලි නම් නැත්තර මම නිදා ගන්නවා දවල් වෙනකන්. එතකොට මට බඩගින්න දැනෙන්නේ අඩු වෙන නිසා එක්ක දවසටම වේලයි කන්නේ. ඔය වගේ දේවල් නිසා පහුගිය කාලේ මම TikTok එකේ එහෙම හේතු දැක්ක ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම ඒක ගෙන්න ගත්තා. ඒක මේක මම වීඩියෝ එකක් කරන්න හිතුවේ නෑ. මම දැන් පහලට යන්න හදන්නේ කිචන් එකට බෝඩි මේක හදාගන්න. ඊට කලින් මම හිතුවා මම වගේ කවුරු හරි යුනිවර්සිටි එකේ කොහේ හරි ඉන්න ළමයින්ට මේක පොඩි උදව්වක් වෙයි කියලා. ඒ නිසා මම මේක vlog එකක් කරන්න හිතුවා. මේක කලබලෙන් කියාගෙන ගියාට ඇත්තටම මේක හරිම easy. මං වගේ බෝඩින් ඉන්න කම්මැලියෙක්ට හරිම ප්‍රයෝජනවත් දෙයක්. මම පෙන්නන්නම් මොනවද මේ ප්‍රොඩක්ට් එක කියලා. ඒ තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක. මේ නරිෂන් ෆුඩ්ස්ගේ න මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක ඔයාලා try කරලා බලන්න. මම තාම try කරන්න බැලුවේ නැහැ. මම මේ vlog එකේ වීඩියෝ එකේ කියාගෙන ගියාට මම මේක ඔයාලා වෙන විදිහට පෙන්නන්නම් පුළුවන් වුණොත්. මම කියන්නම් එතකොට කොහොමද කියලා. මේ ඇවිල්ලා මම ගෙන්න ගත්ත මේක red chicken curry එක. මේක පොලොස් සැබුල. මේ තියෙන්නේ ඒ ප්‍රොඩක්ට් එක. මේක නිකන් සැමන් ටින් දෙකක් වගේ අර ලස්සනට පැක් කරලා ඉවලා තියෙනවා. හොඳට සීල් වෙන්න. ඔයාලට පේනද සැමන් ටින් දෙකක් වගේ අතන චුට්ටි බරකුත් තියෙනවා. මේ දෙක මම පොඩක් මේ රෙඩ් චිකන් කරේ එකේ ලියලා තියෙන දේවල් කියවන්නම් ඉක්මනට. මේ යාලගේ බ්‍රෑන්ඩ් එක තමයි නරිෂන් ෆුඩ් කියන්නේ. මෙතන යාලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේක හදාගන්න තියෙන්නේ එක්කවාට මේක පෑන් එකකට හරි ලිපේ හරි තියලා විනාඩි 3-5ක් රත් කරගන්න පුළුවන්. ඒකට සම්පූර්ණම කරේකට උන ඔක්කොම මේක තුන ඇති. මේක එහෙම රත් කරගන්න කියනවා නැත්නම් මයික්‍රෝවේව් එකට දාන්න කියනවා. නැත්නම් මේක මේ බොයිලින් වෝටර් ඒ කියන්නේ මේ නටන වතුරේ විනාඩි 3-4ක් මේක පිටින්ම මේ කඩදාසි ලේබල් එක ගලවලා දාන්න කියනවා. මම කියන්නම් මේකේ ප්‍රයිස් එක කොහොමද කියලා. මේ රෙඩ් චිකන් කරේ එක 1380යි. පොලොස් සැඹුලේ 1040යි. මේ දෙකේ ප්‍රයිස් එක. අතන හොඳ පෝෂන් එකකුත් තියෙනවා. එකපාර හදාගත්තොත් පිච් එකේ වුණත් දාගන්නත් පුළුවන්. මේක ඇත්තටම මේ ජොබ් එකක් කරන යුනිවර්සිටි ඉන්න අපි වගේ අයට තමයි මේක වැදගත්. මේකේ කියලා තියෙනවා ආටිෆිෂල් කලර්, ආටිෆිෂල් ෆ්ලේවර්ස් කිසිම දෙයක් එයාලා මේකේ අඩංගු කරලා නැහැ කියලා. මේක ග්‍රෑම් 350ක් බරයි. මේක සම්පූර්ණ ඔයාලට දැනගන්න ඕන විස්තරය ඔක්කොම යාලා මේකේ ලියලා තියෙනවා. ප්‍රයිස් දෙකක් මම කිව්වා. මමත් තාම දන්නේ නැහැ මේක කොහොමද හදනකම් කියලා. අපි මේක කිචන් එකට ගිහිල්ලා හදන ගමන් ඊටු විස්තරය කතා කරමු. ඉතින් මෙන්න මෙහෙම තමයි පියන ඕපන් කළාට පස්සේ ඇතුලේ කෑම හරිම පිළිවෙලට ලස්සනට පිරිසිදුව ඇසුරුම් කරලා තිබුණේ. මම මේ දෙක ඔයාලට පෙන්වන්න ඕන නිසා දීසි එකකට දාගත්තා. කොහොමද කියලා බලන්න. අපි ගෙදර උයනවා වගේම සම්පූර්ණයෙන්ම උයලා තමයි මේ කෑම දෙක තිබුණේ. කිසිම රසකාරකයක්වත් අලුත් පාටක්වත් අමුතු දෙයක් තිබුණේ නැහැ. අපිට තියෙන්නේ පොඩ්ඩක් රත් කරගන්න විතරයි. ඒක ඔයාට මං වගේ කැමති නම් ලිපක තියන්න පුළුවන් නැත්නම් මයික්‍රෝවේව් දාන්න පුළුවන්. මොකක් හරි ක්‍රමයකට ඔයාලට පුළුවන් පොඩ්ඩක් රත් කරගන්න. මම ඉතින් කොහොමද බොඩි මේ උයාගෙන කන නිසා මම ලිපේ තියලා බැලුවා. ඇත්තටම මේ චිකන් කරි එකක් පොලොස් කරි එකක් වගේ හදාගන්න මට සාමාන්‍යයෙන් ඉතින් පැයක් විතර පැයකමාරක් විතර උයන්න යනවා. පොලොස් වගේ තැම්බෙන්නත් වෙලා යනවනේ. ඇත්තටම මට මාරම වටිනවා මේ දේ. නැත්තම් නිවාඩු දවසට මම මගේ වැඩ පාඩු කරගෙන උදේම නැගිටලා උයන්න ඕනේ. මේකෙන් ඇත්තටම මට මේක තියාගන්නත් පුළුවන් වෙයි. හොඳට මේ තෙල් එහෙමත් තියෙනවා. හොඳට අර අපි ගෙදර උයනවා වගේම ඇත්තටම තියෙනවා. ඔයාලට මේක දකිද්දි තේරෙනවා ඇති. මේ තියෙන පොලොස් කරි එක බොඩි මේ ඇන්ටිත් මම ඒක ඇවිල්ලා ඔන්න බැලුවා ඒක. යටත් ඒක අලුත් දෙයක්. ඇත්තටම පොලොස් කරේ එක අපි ගෙදර වෙනවා වගේ හොඳට මේ තැම්බිලා තිබුණේ. පොඩ රත් කරගන්න විතරයි තිබුණේ. වෙන මුකුත්ම කරන්න තිබුණේ නැහැ. මේක බෝඩිමක ඉන්න කෙනෙක්ට තමයි මං වගේ ඇත්තටම සෑහෙන වැදගත් වෙන්නේ.
එහෙනම් අද හදාගත්ත සුදුබත් එක්ක පොලොස් කරි එකයි රෙඩ් චිකන් කරි එකයි අපි කාලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත ටිකක් මන් දීසියට බෙදාගෙන මට කිචන් එකේ ටික ඇත්තටම හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. බෝඩි මේ ගෙදර කට්ටියත් පහල ඉඳියා. ඒ නිසා මට ඒක ගොඩක් කියලාත් එක්ක කතා කරගෙන ඉඳපු නිසා වීඩියෝ කරගන්න බැරි වුණා. මම මේක සුදුබත් එක්ක බත් එකේ දුන ගමන් කාලා බැලුවා කොහොමද කියලා. ඇත්තටම මාරම රසයි මේක. මේක අර මට කියන දෙන්න අපි ගෙදර උයනවා වගේ අර කිසිම ආටිෆිෂල් රහක් නෑ. ගෙදර රසට මාර රසක හරිම පිළිවෙලට තියෙනවා. මගේ මුණෙන් ඔයාලට පේනවාද මගේ රියැක්ෂන් එක? ඇත්තටම මාර රහයි. මම highly recommend කරනවා. ඉතින් ඔයාලට මම වගේ ලේසියෙන්ම ඔයාලගේ කැම වේලක් හදාගන්න ඕන නම් මේ විදිහ try කරලා බලන්න. මම try කළා මට මේ විදිහ හරි ගියා. මම ඔයාලට දාන්නම් උඩින් එයාලව contact කරගන්න පුළුවන් විදිහ. එයාලගේ FB TikTok account මොකරම හරි මම යාලව contact කරගත්ත TikTok එකෙන්. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ වගේ ලේසි ක්‍රමයක්. හරිම රසයි යාලගේ කෑම. චිකන් කෑලි හැම හොඳට බැදලා හරිම පිළිවෙලට තිබුණා. ඉතින් ඔයාලා try කරලා බලන්න. එහෙනම් ගිහින් එන්න. බයි.